Hi guys, welcome back to my YouTube channel. Sunscreen එකක් පාවිච්චි කරනකොට ඔයාගේ skin එකත් oily වෙනවා, pimples එන්න බලනවා, sticky වෙනවා. එහෙම නැත්නම් කොච්චර sunscreen පාවිච්චි කරත් ඔයාගේ skin එක tan වෙන එක නවතින්නේ නැද්ද? එහෙනම් ඔයා පාවිච්චි කරන sunscreen එක ඔයාගේ skin type එකට match වෙන්නේ නැති වෙන්න පුළුවන්. අද මේ වීඩියෝ එකෙන් මම ඔයගලන්ට එක්ස්ප්ලেইন කරන්නේ sunscreen එකක් හරියටම සිලෙක්ට් කරගන්න simple method එක. වැදගත්ම දේ තමයි ඔයාගේ skin type එකට ගැලපෙන sunscreen එකක් තෝරගන්න එක. ඉතින් ආට තියෙන්නේ oil skin එකක් නම් ඔයා පාවිච්චි කරන්න ඕනේ light weight එකක් තියෙන water based gel sunscreen එකක්. ඒ වගේම තමයි මේ product එකේ non comedogenic කියලා mention කරලා තියෙනවද කියලා check කරන්නත් අමතක කරන්න එපා. හැබැයි ඔයාට තියෙන්නේ dry skin එකක් නම් ඔයා පාවිච්චි කරන්න ඕනේ moisturizing properties තියෙන sunblock එකක්. විශේෂයෙන්ම මෙතනදී hyaluronic acid, niacinamide acid, ceramide එහෙම නැත්නම් shea butter ingredients විදිහට අන්තර්ගත වෙලා තියෙන sunblock එකක් පාවිච්චි කරන එක වැදගත්. මොකද ඒකෙන් ඔයාගේ හමේ UV කිරණ වලින් ආරක්ෂා කරනවා වගේම ඔයාගේ හමේ තෙතමනය රඳවලා තියාගන්නත් ඒ sunblock එක ඔයාට උපකාරී වෙනවා. ඔයාට තියෙන sensitive skin එකක් නම් ඔයා use කරන්න ඕනේ non comedogenic ingredients අන්තර්ගත කරලා තියෙන sunblock එකක්. ඒ වගේම තමයි fragrance free product එකක් තෝරගන්නත් අමතක කරන්න එපා. sunscreen එකක් තෝරගන්නකොට ඊළඟට සැලකිලිමත් වෙන්න ඕනේ sunscreen එකේ SPF අගය සහ PA level එක ගැන. SPF කියලා කියන්නේ sun protection factor කියන එක. ඒකෙන් කරන්නේ UVB කිරණ වලින් අපේ හැම ආරක්ෂා කරන එක. ඒකෙන් අපේ හැම tan වෙන එක වගේම sunburn නැති වෙන එක control කරනවා. ඉතින් සාමාන්‍යයෙන් daily usage එකට SPF 30 අන්තර්ගත product එකක් sunscreen එකක් use කරන එක හොඳටම ඇති. නමුත් ඔයා වැඩිපුර outdoor ඉන්න කෙනෙක් නම් ඔයා අඩුම තරමේ SPF 50 අන්තර්ගත sunscreen එකක් භාවිතා කරන්න ඕනේ. PA level එකෙන් කරන්නේ අපේ සම UVA කිරණ වලින් ආරක්ෂා කරන එක. PA level එක rate කරන්නේ plus sign එකකින්. මේක 1 ඉඳන් 5 වෙනකන් levels තියෙනවා. ඉතින් අපි daily use කරනවා නම් PA+++ අන්තර්ගත sunscreen එකක් පාවිච්චි කරන එක හොඳටම ප්‍රමාණවත්. sunscreen එකක් පාවිච්චි කරනකොට අපි කරන ලොකුම mistake එක තමයි ඒක reapply නොකරන එක. අපි සාමාන්‍යයෙන් උදේට sunscreen එක apply කරාට පස්සේ මුළු දවසම ආයි reapply කරන්නේ නැතුව ඉන්නවා නම් අපිට ඒකෙන් ලොකු ප්‍රතිඵලයක් ගන්න බැරි වෙනවා. ඉතින් ඔයා sunscreen එකක් පාවිච්චි කරනවා නම් අඩුම තරමින් පැය 2-3කට සැරයක්වත් reapply කරන්න මතක තියාගන්න. ඒකෙන් අපිට ගොඩක් හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. sunscreen එකක් මිලදී ගන්නකොට ඔයාගේ skin type එකට match වෙන sunscreen එක මිලදී ගන්නවා වගේම SPF 30 අන්තර්ගත PA+++ තියෙන sunscreen එකක් මිලදී ගන්න. ඒ වගේම තමයි ඔයා sunscreen එක reapply කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔයාලට sunscreen එකක් select කරන්න තවත් confusions තියෙනවා නම් comment එකක් දාගෙන යන්න. ඒ වගේම තමයි මගේ YouTube channel එක තවමත් subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකෙන් ලංකාවේ අපිට පාවිච්චි කරන්න පුළුවන් හොඳම sunscreen products මොනවද කියලා විස්තර අරගෙන එන්න. ඉතින් එතකල් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.